ට්‍රැවල් කරන්න කැමති ඔයාලට අද මම කියන්න යන්නේ මාතලේ නගරේ ඉඳන් ඉතාමත් පහසුවෙන් යන්න පුළුවන් සංචාරක ස්ථාන 10ක් ගැන. මුත්තුමාරි අම්මාන් කෝවිල මාතලේ නගරයේම පිහිටි මෙය දැනට ආසියාවේ තිබෙන දෙවනියට උසම කෝවිලයි. අලු විහාරය මාතලේ නගරයේ සිට විනාඩි 5-10ක් අතර කාලය තුළදී යන්න පුළුවන්. පණ්ඩිවිට අම්බලම මාතලේ කූබියන්ගොඩ මාර්ගයේ තිබෙන මෙයට මාතලේ නගරයේ සිට විනාඩි 10කින් පමණ ළඟා විය හැකියි. වටකොඩ ඇල්ල මාතලේ වටකොඩ ප්‍රදේශයේ තිබෙන මෙම ඇල්ල නැරඹීම සඳහා මාතලේ නගරයේ සිට විනාඩි 30-40ක් පමණ කාලයක් ගත වෙනවා. බඹුරුකිරි ඇල්ල මෙය මාතලේ රත්කට සිට රිවර්ස්ටන් දක්වා ගමන් ගන්නා මාර්ගයේ බඹරකිරි ඇල්ල වංගුවේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. මේ සඳහා ගමන් කිරීමට මාතලේ නගරයේ සිට විනාඩි 35-40ක් පමණ කාලයක් ගත වෙනවා. නාලන්දා පිටිගිය මාතලේ සිට දඹුල්ල දෙසට ගමන් කිරීමේදී කිලෝමීටර් 48 කණුව ආසන්නයේ දකුණු දෙසට කිලෝමීටරයක් පමණ ගමන් කිරීමේදී මෙය හමු වෙනවා. මේ සඳහා මාතලේ නගරයේ සිට විනාඩි 45ක් පැයක් අතර කාලයක් ගත වෙනවා. රිවර්ස්ටන් ජනාදරයට පත්ව තිබෙන මේ ප්‍රදේශය සඳහා ගමන් කිරීමට මාතලේ නගරයේ සිට පැයක් පමණ ගත වෙනවා. පිටවල පතන රත්තට ඉලුක්කුමර මාර්ගයට යාබදව තිබෙන මේ සඳහා ගමන් කිරීමට මාතලේ නගරයේ සිට පැය 1කමාරක් පමණ ගත වෙනවා. සේර ඇල්ල මාතලේ ලක්ගලාසල පිහිටි පොතටවෙල ගම්මානයේ තිබෙන මේ සඳහා යාමට මාතලේ නගරයේ සිට පැය 1කමාරක පමණ කාලයක් ගත වෙනවා. තෙල් ගමු ඔය නකල්ස් කඳු පන්තියට මායෙන්ම තිබෙන මේ සඳහා යාමට මාතලේ නගරයේ සිට පැයයි විනාඩි 20ක් පමණ ගත වෙනවා. වම්බටු හේන ඇල්ල ඉලුක්කුමුර සිට පොතටවෙල කඹරාව හරහා නාවුලට යන මාර්ගයේදී හමුවන මේ සඳහා යාමට මාතලේ නගරයේ සිට පැය 1කමාරක පමණ කාලයක් ගත වෙනවා.